මම ඉන්දික තුෂාර මම අයිඩා ක්‍රූස් ලයින් එකට තමයි වැඩ කරන්නේ. නැවට සම්බන්ධ වීමට මුලින්ම පැමිණියේ වින්ස්ටන් ආයතනයේ 2017 වර්ෂයේදී 2017 වර්ෂයේ දෙසැම්බර් අවසානයේ වගේ තමයි අපේ වින්ස්ටන් ආයතනයෙන් අපේ කෝසස් පටන් අරගෙන අපේ ඒ අවශ්‍ය නාවික අධ්‍යාපන කටයුතු ලබා දීලා 2018 වර්ෂයේදී මුලින්ම මම සම්බන්ධ වෙනවා අයිඩා බෙලා කියන නැවට සිංගප්පූරු වලින්. ඒ අවස්ථාවේ ඉඳලා මම නෝර්වේ වලින් නගිනවා මගේ 6 වෙනි කොන්ට්‍රැක්ට් එක අයිඩා නෝවා කියන නැවට. ඒ වෙනකන් මම අයිඩා බෙලා, අයිඩා සෝල්, අයිඩා පර්ලා, අයිඩා කොස්මා, අයිඩා නෝවා කියන නැව්වල වැඩ කරා කැබින් ස්ටුවර්ට් කෙනෙක් විදියට හවුස්කීපින් ඩිපාර්ට්මන්ට් එකේ. මම මුලින්ම පටන් ගත්තේ S1 කියන අදියරෙන් කැබින් ස්ටුවර්ට්. ඒක තමයි පහළම අදියර අපේ තියෙන හවුස්කීපින් කැබින් සයිඩ් එකෙන් තියෙන. ඒකින් පටන්ගෙන දැන් මම S4 කියන තත්වයට ඇවිල්ලා තියෙනවා. ඔන් බෝඩ් කියනවා නම් අපි මේජර් ස්වීට් හෝල්ඩර්ස් කෙනෙක් විදියට මම දැනට වැඩ කරනවා. ඒ වගේම තමයි මම කැමති මේ හැම දිනත් එක්කම බෙදා ගන්න මම මොන වගේ අත්දැකීමක් ලබා ගත්තද කියන්න මේ අවුරුදු 6ක් පුරාවට කොන්ට්‍රැක්ට් 6ක් පුරාවට විශේෂයෙන්ම කියන්න ඕනේ මුලින්ම මම දැනට රටවල් 63ක සංචාරයේ යෙදෙන්න ලැබුණා මට මේ අවුරුදු 6 පුරාවට. ඒ වගේම තමයි විවිධ රටවල් 41ක ජාතීන් සමග විවිධ කල්චර් එකක් සමග විවිධ සංස්කෘතීන් ඔය හැම දෙයක් සමගම විවිධ වර්ණ භේදයන් සහිත මිනිසුන් සමග යහළුවන් වගේ හැමොත් එක්කම වැඩ කරන්න සහයෝගයෙන් වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම විවිධ කෑම වර්ග රටවල් වලින් රටින් රටට වෙනස් වෙන කෑම වර්ග රස විඳින්න. ඒ වගේම තමයි අපේ පවුලේ හැමෝම සතුටු කරන්නත් මගේ මේ හැම දෙයකටම අවුරුදු 6ක් පුරාවට මට අත්වලක් වෙලා උදව්වක් දුන්නේ මෙන්න මේ වින්ස්ටන් ආයතනය. ඒ හින්දා මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා වින්ස්ටන් ආයතනයට මට මේ වගේ අවස්ථාවක් ලබා දීම පිළිබඳව. ඒ නිසා තමයි මේ හැම මම මුලින් කිව්වා වගේ මේ හැම අත්දැකීමම හැම අවස්ථාවක්ම ජීවිතේ ජය ගන්න හැම දෙයක්ම මට මේ වින්ස්ටන් ආයතනයෙන් ලබා දීම පිළිබඳව කෘතඥපූර්වකව මම ස්තුතිය පළ කරනවා මුලින්ම. ඒ වගේම තමයි මම දන්නව දැනට අපේ මල්ලිලා නංගිලා අක්කලා අයියලා හෝ වේවා ගොඩක් සහෝදර සහෝදරියන් දෙරට මේ වින්ස්ටන් ආයතනයේ හවුස්කීපින් සම්බන්ධව සහ විවිධ ඩිපාර්ට්මන්ට් සම්බන්ධව ඉගෙනුම ලබනවා. මම හැමෝටම ආදරෙන් මතක් කරන්න කැමතියි නැව් ජීවිතය කියන්නේ ලේසි ජීවිතයක් නන් නෙමෙයි. හරිම අමාරු ජීවිතයක්. මොකද ඒක අපිට නැවට ගොඩ වූ දවසේ සිටම නැවෙන් බහින දවස් දක්වාම අසනීපයක් ඇති වුවොත් හැරෙනකොට අනිත් හැමදාම අපි වැඩ. ඒ කියන්නේ අපට විවේක තියෙනම ඕනේ තරම් අපට කන්න බොන්න ඒ වගේම යාළුවන් සමග පාටිස් වලට යන්න ඒ හැම දෙයක්ම විනෝදයෙන් ජීවිතේ ගත කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි ගොඩක් අමාරුම ජීවිතයක් නෑ ජීවිතේ. ඒ හින්දා මම ඇත්තටම කැමතියි මතක් කරන්න මේ හැම දිනාටම ඉල්ලන්න කැමතියි. හැබැයි යම් කිසි දවසක ඔබ නැවකට ගොඩ වුණොත් ඒ කට්ට කන්න ඒ අමාරුවෙන් ඒ ජීවිතය ගොඩ දාගන්න ඒ කොන්ට්‍රැක්ට් එක ඉවර කරන්න ඒ පාත් එකට වැටුණට පස්සේ ඔබටම තේරෙයි මොන වගේ සුන්දර රසාවන්ත ජොබ් එකක්ද මම මේ තෝරගත්තේ. ඒක Tamanට විතරක් නෙමෙයි Tamanගේ පවුලටත් Tamanටත් ඒ හැම දෙයකටම ලොකු අත්දැකීමක් ජීවිතයේ සුන්දර කාලයක් බවට පත් වෙයි. ඒ හින්දා හැමදෙනාටම ආරාධනා කරනවා වින්ස්ටන් ආයතනයත් එක්ක අත්වල බැඳගෙන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට ලැබේවා. ඒ වගේම අනාගතයේදී නැව්වලට සම්බන්ධ වෙන ඉන්න සීලම් සහෝදර සහෝදරියන්ට සුබ පැතුම් අපි බලාගෙන ඉන්නවා පරණ සේවකයන් විදියට. අපේ මේ පුංචි ලංකාවෙන් තවත් සේවකයන් බොහෝ පිරිසක් අයිඩා ක්‍රූස් ලයින් එකට සම්බන්ධ වෙයි කියලා. ඒ හින්දා හැම දිනාටම සුබ පැතුම්.